හෙලෝ කොහොමද? ඔන්න ඉතින් අපිට නම් අද පොඩ්ඩක් වහිනවා. අපිට ආරංචියක් ආවද ජපාන පන්සලක තියෙනවා කියලා දන්සල. අපි ඉතින් ඒකට යනවා. ටිකක් දුරයි යන්න. යමු ඉතින්. වීඩියෝ එක ගෙන්නම් දිගටම. ඉතින් ස්ටේෂන් එකට ආවා. IKEA 10යි එකට තමයි දැන් ස්පෙෂල් එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් තියෙනවා. ඒක යමු ඉතින්. 10යි එකට තියෙන්නේ තකහසංගුචි කියලා ට්‍රේන් එක. මම ඒකේ නෙමෙයි යන්න ඕන හචියෝජි එකක. ඒකිනුත් පස්සේ එකේ තමයි යන්නේ. බලමු ඉතින් කොහොමද යන්නේ කියලා. ඉතින් ට්‍රේන් එක එනවා. හැබැයි මේකේ මට යන්න බෑ. මේක යන්නේ වෙන පැත්තක. ඉතින් පස්සේ එකේ තමයි යන්නේ. ඔන්නම තමයි ඉතින් ජපානයේ ට්‍රේන් එක ස්ටේෂන් වලට. ඇවිල්ලා දොරවල් ඇරනවා. තමයි ඉතින්. තාම ට්‍රේන් එක නෑ. ඉතින් අපි ඉමු දැන් ඔන්න 10යි 11ට තමයි එනවා කියන්නේ. තාම 10යි 4 ට්‍රේන් එක ආවෙත් නෑ. ඉතින් මොකද කරන්නේ ඉඳලා අර කලින් ගිය එක්ස්ප්‍රස් එකක් මේක ලෝකල් එකක්. ඒ කියන්නේ එක්ස්ප්‍රස් එක හැම එකේම නවත්තන්නේ නෑ. මේක නම් හැම එකේම නවත්තනවා යන්නේ. මට ඉතින් මේකෙත් නෙමෙයි යන්න තියෙන්නේ. එකක් යනකම් බලන් ඉදිමු ඉතින්. ඔන්න ඉතින් ට්‍රේන් එක එනවා කියලා අනවුන්ස් කරා. අර අනිත් පැත්තට තායක් යනවා. ඔන්න ට්‍රේන් එක නම් එනවා. යන්නේ ඉතින්. ඔන්න ඉතින් ට්‍රේන් එකෙන් බැස්සා. එළියට ගිහිල්ලා වීඩියෝ එක අරන් ඉන්න. ඔන්න ඉතින් එක එක්සිට් වුණා. තව එකයකට යන්න ඕන. ඉතින් ජපානේ පොලකුත් තියෙනවා. දැන් යන්න වෙලාවක් නෑ. අයියා කෙනෙක් බලන් ඉන්න දන්සලට යන්න. වෙන දවසක ඉතින් ජපානේ පොලකටත් යන්න. ඔන්න ඉතින් තව ස්ටේෂන් එකකට ආවා. මෙතන ඉන්නවා දැන් ස්ටේෂන් එක ඇතුලේ අයියා කෙනෙකුත්. යමු ඉතින් දන්සලට. ඔන්න ඉතින් ට්‍රේන් එකෙන් ආවේ එළියට. තුන්වෙනි ට්‍රේන් එකෙත් යනවා. ට්‍රේන් වල ඇවිල්ලා ඉවරයි. දැන් බස් වල යන්න ඕන. යමු ඉතින් බස් එකට. ඔන්න ඉතින් බස් එක නම් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යන යාළුවෝ ටිකක් නැහැ තාම. අපි ඒ අයව ඉතින් අතුලට යමු. අපිට මිදිවත්තක් අහු වුණා. අන්න කොහොම තමයි ඉතින් අපේ දවසල. ලොකුයි.
Yeah, boy. Nice. ඔන්න ඉතින් දානසරකුත් ඇන්ලා. නැතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.